ක්‍රේප්‍රාණ අවුට්ලට්ස් 7ක් හැදෙනවා. කන්ටිනියස් 7 days ම වැඩ කරනවා. බලනකොට නම් තිබුණේ අපි හොඳ දිර්ලච්ච වහලයක් නේ තිබ්බේ. යන වෙලාවේ ඔක්කොම කට්ටියට බලන්න පුළුවන්. ඉතින් මේ අවුරුද්දේ අපි බලනවා ක්‍රේප්‍රාණ අවුට්ලට් 20ක් ඕපන් කරන්න. But the product is a surprise. ගොඩක් හයරින් මේ දස්සල වෙනවා. මගේ අලුත්ම රෙන්ටල් ප්‍රොපර්ටි එකට හැම වෙලේම අපි accountable විදියට වැඩ කරනවා. අපේ ටීම් එකටත් ඒක තමයි කියන්නේ. තව මාස කීපයක් මේ වැඩේ යයි. දෙතුන් දෙනෙක් already highest bid එකක් දීලා තිබ්බා. හැබැයි කොහමද site එක තියෙන්නේ කියලා බලමු. You're on record. All your girlfriends will see. No problem. අපේ gut feeling එක තියෙනවා නම් මේක හරියයි කියලා. landlord pick up කරේ නෑ. අවුලක් නැද්ද? මූර්ති මොකෝ වෙන්නේ? මාසින් බැරිද? පුෂ් කරොත් වැඩේ හරියට එන්නේ නෑ. අදයි මේ දඟයි. ඔය ලන්ච් එක කෑවද? ලන්ච් එක කෑවේ නෑ. අර රෙන්ට් එක අඩුවට පලියට ගිහිලා ලොකේෂන් එකක් හොයන්න එපා. Another vlog, another day. I am currently in Marine Drive, just opposite to the Bambalapitiya railway station. And I'm here to cover a construction site for our upcoming blank brand. It's a surprise for sure. We are starting something very exciting in the heart of Colombo, in a hottest location, I would say, next to the Bora Mosque and the railway station. Obviously, so the road that leads to Majestic City. Ada avilla inne construction work එක cover කරන්න මෙතන අපි location එක ගත්තා rental property එකක් අවුරුදු 10ට lock in කරලා තියෙන්නේ. මෙතන තමයි අපි අලුත්ම දෙයක් කරන්න හදන්නේ ලංකාවේ. තව vlog එකක් අරන් ඇවිල්ලා ඉන්නේ. වෙලාව 5:45යි. ඔයගලන්ට අපි ගොඩක් දේවල් තියෙනවා ෂෙයා කරන්න. අද ෂෙයා කරන්නේ rental property එකක් කොහොමද close කරන්න කියලා. Sam, be careful, you might get knocked. You can just stand there. අද අපි කොහොමද පටන් ගත්තේ කියන්නේ දවස usual අපි office එකට checking in එකක් කරා ක්‍රේප්‍රාණ head office එකේ අපේ usual day to day operations තිබ්බා. පස්සේ 6 orders ගොඩක් තිබ්බා dispatch කරන්න. අපේ warehouse එකට යවන්න ඕනේ updates ටික plus U-Rumble updates ආවා Swell ගෙන් and Swell ක්‍රේප්‍රාණ fully operational පැත්තේ බලාගෙන ඉන්නේ because ගොඩක් hiring මේ දවස්වල වෙනවා and ක්‍රේප්‍රාණ branches 7ක් එනවා. so ඒකෙත් ගොඩක් වැඩවල් තියෙනවා. continuous 7 days ම වැඩ කරනවා. පැය 4මාරක් 5ක් නිදා ගන්නවා. ඒමම අර deja vu එකක් කියන්නේ ඒ විදියට තියෙන්නේ මේ දවස්වල. so දවස් තියෙනවා සමහර වෙලාව අපිට පැයක් දෙකක් තුනක් වගේ තියෙනවා අපිට පොඩ්ඩක් ස්පෝර්ට් එකක් කරන්න. ඒ වෙලාවේ ඉන්ඩෝ ක්‍රිකට් එකක් ගන්නවා. නැත්තම් වැඩ. So back to the topic. rental property එකක් කොහමද close කරන්නේ? ඒ කියන්නේ QSR ඔයා restaurant chain එකක් කරනවා නම් ඔය ගීලා කොහමද landlord එක මුණ ගැහෙන්නේ? එතන ඉඳලා final step වෙනකම් මම අද කියලා දෙනවා. දැන් ඇවිල්ලා ඉන්නේ මගේ අලුත්ම rental property එකට Marine Drive එකේ හරියට බෝරාපල්ලිය සහ Bambalapitiya railway station එකේ. Samadh is new to recording the video, so he'll keep on screwing the frame, but it's okay. Coming back to the topic, Bambalapitiya Marine Drive එකේ ඉන්නේ බෝරාපල්ලිය වම් පැත්තට සහ මේ ඉස්සරහා මගේ ඉස්සරහා තියෙන්නේ railway track එක Bambalapitiya railway station එක. so ඒ හරියට heart of Bambalapitiya මේ property එක අපිට කොහමද ලැබුණ කියන්නේ අපි මම සහ සමදන් Swell vehicle එකේ යන වෙලාවේ මෙතන බෝඩ් එකක් ගහලා තිබ්බා to let කියලා. so to let එක දාපු ගමන් දන්නවනේ calls 100ක් වගේ යයි landlord එකට. හැබැයි මේ වගේ property එකක් to let දාලා තිබ්බනම් පොඩි player කෙනෙක් අත ගහන්නේ නැහැ. because obviously මෙතන property value එක සහ rental value එක ගත්තා නම් මේක heart of Colombo. so මෙතන මාර rate එක වැඩියෙන් තියෙයි. so අපි හිතුවා අපේ chance එකක් තියෙයි කියලා එමම call කරලා බලනකොට landlord pick up කරේ නැහැ. manager pick up කරා phone එක and ඒ වෙලාවේ මම කතා කරලා ඇහුවා මේ වගේ to let board එකක් දාලා තියෙනවා මේ property එක තාමත් available ද කියලා. ඊපස්සේ එයා කිව්වා ඔව් available. මට දැන් ඇවිල්ලා property එක බලන්න පුළුවන්ද කියලා ඇහුවා. සමහර වෙලාවට අර sense of urgency එකක් නැත්තම් deal එකක් close කරන්න බෑ. so අපි හැම වෙලේම බලන්නේ අපේ gut feeling එක තියෙනවා නම් මේක හරියයි කියලා. ඒ වෙලාවෙම අපි decision එකක් ගන්නවා. obviously අපි පොඩි due diligence එකක් කරනවා මේ property එකේ ගැන සහ මෙතන කොහොමද sale එක වෙන්න පුළුවන්ද, surrounding එකේ මොනවාද community එකක් තියනවාද, strategic location එකක්ද business එකට අපිට. so ඒ වගේ ගොඩක් දේවල් බලනවා අපිට sale එකක් organically ගන්න පුළුවන් වේද කියලා. ඒ ඔක්කොම pass වුණ ගමන් තමයි
අනිත් ස්ටෙප් එකට යන්නේ. හැබැයි ඒව ඔක්කොම අපිට ડોකියුමන්ට් කරන්න වෙලාව නැහැ. අපේ ඔළුවේ තියෙන්නේ හරි බලපු ගමන් රයිට් රේල්වේ ස්ටේෂන් මෙතන අනිත් QSR chains වලත් branches ගොඩක් තියෙනවා අනිත් brands වලත් and ලොකු passing crowd එකකුත් තියෙනවා. බැලුවොත් දැන්ම පේනවා vehicles ගොඩාක් යනවා. I think යන වෙලාවේ ඔක්කොම කට්ටියට බලන්න පුළුවන්. ඉතින් conversion එකක් තියෙයි ඉස්සරහට. ඒවා ඔක්කොම ඔළුවේ දාගෙන ඒවා ඇඩ්වාන්ස් මම ඩිසිෂන් එකක් ගත්ත සමටුකියෝ කෝල් කරමු ලෑන්ඩ්ලෝඩ්ගේ මැනේජර් කෙනෙක් ආන්සර් කරා. පස්සේ ඒමම කෝල් කරලා ලොකේෂන් එකට ආවා. පස්සේ නෙගෝෂියේට් කරා ගොඩක් නෙගෝෂියේට් කරා. දෙතුන් දෙනෙක් ඔල්රෙඩි highest bid එකක් දීලා තිබ්බා. හැබැයි මෙතන ගොඩක්ම බලපෑන්නේ ඔයා ට්‍රාන්සැක්ෂන් එකක් විදිය විතරක් රෙන්ටල් ප්‍රොපර්ටි එකක් ගන්න වෙලාවේ ටික් කරන්න බෑ ඩීල් එක. ඔයා බලන්න ඕනේ කොහමද ලෑන්ඩ්ලෝඩ් එක්ක වයිබ් වෙන්නේ. එයාගේ සිටුේෂන් එක දැනගන්න ඕනේ. ඉස්සර මේ ප්‍රොපර්ටි එක අරන් මොනවද කරේ? මොනවද ඉෂුස් තිබ්බේ? සෝ ඒවා ඔක්කොම කතා කරගෙන අපි කොහමද ඒ වගේ සිටුේෂන් එකක් ක්‍රියේට් කරන්නේ නැතුව කොහමද හොඳින් රෙන්ට් එක වෙලාවට ගෙවන්නේ? ඒ ඔක්කොම ප්ලෑන් කරලා රිලේෂන්ෂිප් එක බිල්ඩ් කරලා පස්සේ තමයි අපි මේ ඩීල් එක ගැහුවේ. because end of the day අපි මේ ප්‍රොපර්ටි එකක් ගන්නවා නම් ලෑන්ඩ්ලෝඩ්ට කොන්ෆිඩන්ස් එක දෙන්න ඕනේ. ආයෙත් යාට අර බෑඩ් සිටුේෂන් ඉස්සර ආපු සිටුේෂන් එකට අපි ආයෙත් යාව අරන් යන්න හොඳ නැහැ. So ඒ කොන්ෆිඩන්ස් එක දීලා රිලේෂන්ෂිප් එක හදලා ට්‍රාන්සැක්ෂන් එකක් විතියක් බලා ගන්න නැතුව ඒ පැත්ත අපි හැදුවා නම් අපිට chance එක වැඩි ඩීල් එක ක්ලෝස් කරන්න. So ඒක තමයි අපි සිම්ප්ලි කරේ and genuinely කරේ. because අපි මෙතන ඉන්වෙස්ට් කරලා ප්‍රොපර්ටි එක බිල්ඩ් කරලා ඔක්කොම කරලා දිනු වෙන්න තමයි හදන්නේ. So වැඩිය ඒ ගැන කතා කරන්න ඕනේ. දැන් යමු ඇතුළට. So මේක ගහලා තිබ්බේ ගොඩක් තහඩු කෑලි වලින් සහ සිමෙන්ට් කණු පොඩ්ඩක් දාලා හදලා තිබ්බේ. ඒ ඔක්කොම අයින් කරා because අපි මෙතන අලුතෙන්ම ස්ට්‍රක්චර් එකක් දාන්නවා. because මෙතන ඔක්කොම කොරෝෂන් එක වැඩි. සීසයිඩ් එක ගාව හරි මටීරියල්ස් යූස් කරන්න ඕනේ. ගොඩක් ලර්නින්ග්ස්. අපිටත් ලර්නින්ග්ස් කියන්නේ ඉස්සර ලර්න් කරපු දේවල් ඔක්කොම අන්ලර්න් කරලා දැන් මෙතනට ලර්න් කරන්න දෙයක් තියෙනවා. So අපි යමු ඇතුළට. කොහමද සයිට් එක තියෙන්නේ කියලා බලමු. We will surely show a picture on how it was before. මෙතන වීඩියෝ එකේ පෙන්නනවා. මූර්ති මොකෝ වෙන්නේ? වැඩ යනවනේ. කො කට්ටිය මේ අදිනවද අර? ඒකේ කපලා ඉවරයි දැන් පොඩ්ඩක් තියනවා. ඕකේ. ඒකේ කපනවා. ඒකේ කපපුවම අදනේ කපන ටික ඉවරයි. දැන් මෙතනට මේ ලොකු තාඩු කැල්ලක් තිබ්බ අදින්න එක හරියද? ඒක මේ බලලා දානද? රයිට් බලාගෙන උඩට දාන්න එපා. මේ ඔයාගේ එක්ස්පීරියන්ස් එක කොහමද මේ ප්‍රොජෙක්ට් එක ගන්න කලින් ඔයා මොනවද හිතුවේ මෙතනට ඇවිල්ලා බලනකොට ඔයා මොනවද හිතුවේ? බලනකොට නම් තිබුණේ අපි හොඳට දිර්ලච්ච වහලයක් නේ තිබ්බේ. ඒක තිබ්බේ අඩි 50යි අඩි 28 වගේ දෙක ලොකු වහල දෙකක්. මේ දෙපැත්තෙම පළ දෙක තියෙන එක. ඊට පස්සේ ඒක කපලා ඉවරලා ඔක්කොම සුද්ධ කරලා ඉවරලා අලුතෙන් වහලයක් ගහලා හොඳ ලස්සනට හදලා දෙන එක තමයි බලාපොරොත්තු. මෙතන මොනවද චැලෙන්ජස් තියෙන්නේ අපිට? පොඩ්ඩක් වොක් කරමුකෝ ඉස්සරහට. මේ චැලෙන්ජස් ගොඩක් තියෙනවානේ අපිට. හොඳ තැනක් මේක. අම්ලපිටි නිතර මිනිස්සු ගැවැසෙන තැනක්. ඒ හින්දා අපිට හොඳට ලස්සනට මේ වැඩේ කළා දුන්නා. අපිට ඉදිරියේදී තව ලොකු වැඩ බලාපොරොත්තු වෙන්න පුළුවන් තමයි අපි මෙතන. දැන් මෙතන චැලෙන්ජස් තියෙනවානේ. දැන් හදන්න සහ මේ සීසයිඩ් එක කොරෝෂන් එක වැඩි. මේ ඔයාගේ අදහස් තියෙන්නේ. ඉතින් මේක හරියට හදන්නුනේ අපිට මේ වොරන්ටි පීරියඩ් එකකුත් දෙන්න ඕනේ අපිට. සෝ ඒ ගැන මොනවද හිතෙන්නේ? අවුරුදු 10ක වොරන්ටි පීරියඩ් දෙන්න ස්ටිල් ඔක්කොටම කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒ හින්දා අපි අකල යන දාන ස්ටිල් ඔක්කොම හොඳ ප්‍රමිතිය ස්ටිල් ටික දාන අකල ටික. ඒ විදිහම අකල ටික ඔක්කොම හොඳ සෑම්බ්ලාස් කරලා වයිබර්ස් කරලා ඉවරලා ඒකට මෙරින් පේන්ට් එකක් ගාලා පේන්ට් කොට 3ක් වදිනවා ඔක්කොටම. ඉස්සර මෙතන කොහමද තිබ්බේ? ඔය ඉස්සලා නම් ඒ පොටත් එක බලනකොට පොඩක් කිසිම ලස්සන නැතුව පොඩි දිර්ලා මටීරියල්ස් ඔක්කොම හරි නෑනේ. ඒ ගාලා තිබ්බේ ඔක්කොම බොක්ස් බාර් වලින් ගාලා තිබ්බේ. අංගල එකමාර තුන තනි කර බොක්ස් එකේ තිබුණේ. අපි මේ ෂීට් එක අමානු ෂීට් එකද අපි දාන්නේ ඒකේ අයිරූප් ෂීට් එක දාන්න දන්නේ. අපි සූප් එක ෂීට් එක අපිට දෙන අවුරුදු 20ක් වොරන්ටියක් දෙනවා ඒගොල්ලෝ. ඒක තමයි මේකට දාන්නේ. පොඩ ගණන් වැඩි. නමුත් අර වර්තු දෙනවා මුදු පින්නට වතුටේම වර්තු දෙන ෂීට් එක තමයි ඔක දාන්නේ. දවස් කීයක් යයිද මේක හදන්න අපිට? අපි දීලා තියෙන දවස් 65 70ක්ද දීලා. මාසෙන් බැරිද? කොහොමද දවස් 45ක් වගේ හිතාගෙන පුළුවන් ඒ. අපේ රෙන්ට් එක සක්සස් ටික නග ගන්න පුළුවන් කොහොමද මාසයක් අතොල්ට. පුළුවන් තන ඉක්මනට අදලා දෙන තමයි බලාපොරොත්තු. හොඳයි හොඳයි. මෙයා තමයි මූර්ති අපේ ප්‍රොජෙක්ට් එක අරන් ඉන්නවා. so thank you මූර්ති. අපි පොඩි chat එකක් දාලා එන්න. so මේ වැඩේ දැන් යයි තව මාස කීපයක් මේ වැඩේ යයි. දැන් මම බලනවා දවස් 45න් මේක ගන්න පුළුවන් කියලා කියන්නේ. හැබැයි ඒගොල්ලන්ගෙත් ස්කෙඩියුල් එකක් තියෙනවා. වැඩි පුෂ් කරන්න බෑ.
පුෂ් කරොත් වැඩේ හරියට එන්න හැබැයි අපේ ටයිම් ලයින් එකක් දීලා තියෙනවා මේ වෙලාවට ඉවර කරන්න ඕනේ කියලා සෝ බලමු ඉක්මනට මේ ස්ටේජ් එක ගහලා හරියට ලොකේෂන් එක හදාගත්තා නම් හොඳයි කියලා හිතනවා සුවල් what's happening we are in the stage of designing it so දැන් තමයි මම ඩිසයින් එකත් එක්ක මීටින් එකක් දාලා දැන් ඉවර කරලා ඇවිල්ලා ඉන්නේ ඔය ලන්ච් එක කෑවද ලන්ච් එක කෑවේ නැහැ කාර් එකේ තමයි තියෙන ලන්ච් එක Alright. so ගොඩක් දේවල් තියෙනවා හදන්නේ මේකේ thank you bottom line is this has to finish this project has to quickly finish for us so මේක ඉවර කරලා simultaneously අනිත් projects උත් යනවා ක්‍රේප්‍රාණ outlets 7ක් හැදෙනවා මේ අවුරුද්දේ අපි බලනවා ක්‍රේප්‍රාණ outlet 20ක් open කරන්න so game එක කියන්නේ අපි very team එකක් කියන්නේ මේක තමයි team එක සමජ් ස්වේල් and myself and අපේ ක්‍රේප්‍රාණ management team එකකුත් තියෙනවා හැබැයි වැඩියෙන්ම constructions බලන්නේ ස්වේල් සමජ් සහ මම contractors එක්ක වැඩ කරලා එකට අපි හිතනවා මේ bureaucracy එකක් නැති වෙයි කියලා නැත්තම් layers ගොඩක් දාලා overheads ගොඩක් දාගෙන startup එකක් විදියට හිතන්නේ නැත්තම් ඒ කියන්නේ මම කියන්න හදන්නේ හැම වෙලේම business එකක් කරන වෙලාවේ තමන් වැඩියෙන්ම layers දාගෙන overhead එක වැඩි කරගත්තා නම් තමන්ට තමයි ප්‍රශ්නයක් වෙන්නේ එක්කෝ revenue එක වැඩි කරන්න නැතුව හෝ තමන්ගේ මේ cost structures optimize කරන්න නැතුව overheads ටික වැඩි කරගත්තා නම් ඒක ප්‍රශ්නයක් වෙයි business එකට so lean එකට වැඩ කරන්න effort එක දාන්න හරි කට්ටියව යොදවන්න ඕනේ team එකේ and bureaucratic විදියට කරන්න එපා වැඩවල නැත්නම් හැම වෙලේම process එකේ ගොඩක් delays වෙයි execution එකට so killing line එකක් තියාගන්න හැම වෙලේම වැඩක් කරන වෙලාවේ වැඩියෙන්ම layers දාගන්න එපා ඒක තමයි කියන්නේ ඔයගොල්ලන් බැලුවා නම් අපි කොහොමද වැඩ කරන්නේ අපේ decision making එක හරි පහසුවෙන් කරනවා කියන්නේ ඒකේ structure එක very seamless so හැම වෙලේම හිතන්න startup එකක් විදියම overheads ටික අඩු කරන්න හැබැයි ඕන වෙලාවට ඕන ප්‍රමාණයට team එකක් හදාගන්න නිකන් over the limit වැඩේ කරගන්න එපා so ඒක තමයි මගේ පොඩි ඇඩ්වයිස් එක අදට මෙතනින් දැන් මූව් වෙන්න වෙලාව හරි නෙක්ස්ට් ස්පොට් එක දැන් අපි යන්නේ අපේ ඔෆිස් එකට සුවේල් ලන්ච් එක කාලා එහෙම අපි යනවා කිරිබත් ගොඩට so මේක ඉවර කරලා මම හිතන්නේ මේ ක්ලියරන්ස් එක ඉවර වෙයි අද රැට ඔක්කොම ඉවර වෙයි and හෙට මෙතනට බිත්ති බැඳලා අනිත් දේවල් පටන් ගන්න. ලොකේෂන් කියන්නේ ගොඩක්ම වැදගත් දෙයක් බිස්නස් එකේ සක්සස් එක ඩිසයිඩ් කරන දෙයක් තමයි ලොකේෂන් එක. ලොකේෂන් එක හරි නැත්නම් කොච්චර හොඳ ප්‍රොඩක්ට් එකක්වත් වෙන්න පුළුවන් accessibility හෝ තමන්ගේ audience ටිකට paid නැතුව විදියට තිබ්බනම් ඒක conversion එකට ප්‍රශ්නයක්. so හැම වෙලේම අපි කියන්නේ ඔයා restaurant එකක් open කරනවා නම් නිකන් අර rent එක අඩුවට පලියට ගිහිලා location එකක් හොයන්න එපා. හරියට හොයන්න තමන්ගේ ටාගට් ඔඩියන්ස් එක කොහොමද කැප්චර් කරගන්න පුළුවන් විදියට ඒ වගේ very strategic approach එකක් වෙන්න ඕනේ. so ඒවා හිතලා ලොකේෂන් එකක් හෙව්වනම් ඒක මම කියන්නේ හොඳයි කියලා. හැබැයි තමන්ගේ යුනිට් ඉකොනොමික්ස් ගැනත් පොඩක් හිතන්න. ඒ කියන්නේ ඔයාගේ revenue to rent ratio එක දැනගන්න ඕනේ. නැත්නම් ඒ cost එක වැඩි නම් තමන්ගේ revenue එකට ඒක fix වෙන්නේ නැත්නම් that's a problem. so ඒ ගැන පොඩක් හිතන්න ඕනේ. and this is what keeps me fresh. Everyone stinks. Especially Swell. Stinky bugger. Have some seeks on you. And for you guys as well. This is going to be pasted exactly from inside. Okay. So the sandblast is already pasted. because our standard height is we have Yeah, I know. That's correct. because But we this have, time, we have gone beyond no, standard. this time it is above the standard, Yeah. correct? Because the sandblast is 4 feet. So the story is simple, Swell. Till here it's 4 feet. Okay. And then because it's pasted from inside, All right. you won't be able to paste it again. Okay. You get the point, right? Yeah. Sandblast sticker is pasted from inside. Okay. So if you're going to paste again something from inside, then it won't be visible. So it has to be on top of it. Right. Hence, we have added this. Done. Okay. Clear. So next time we will bring it down. Okay. තුෂාර දාලා තියෙන ඉස්සර ෆොටෝ එක බලන්න. ඔයා දාන්න එළියෙන් දාන්න මට පොඩ්ඩක් කන්ෆියුසින්. එළිනුත් දාලා තියෙන. එළිනුයි එළින දෙකෙන් දාලා තියෙන. බලන්න. හරි වැඩේ හරි. very good.
එතන තමයි සර් තැන. ඊට වඩා පාත් තුනක් කරයි කැතත්. very good very good very good මේක තමයි හරි ඔව් හරි සර්. හරි. මම ඒක මේ ගන්න අපි උඩට යනවා සෑන් ග්ලාස් ටික ගන්න මේක හරි කොහමද අවුට්ලට් එක ලස්සනයිද හොඳයි අවුලක් නැහැ සර්. අවුලක් නැද්ද හරි thank you තුෂාර okay දැන් මෙතන වෙන්නේ අපේ සයිනේජ් ටීම් එකට කිව්වා පොඩ්ඩක් ඔඩිට් එකක් කරන්න කිරිබත් ගොඩ ඕපනින් එකට කලින් because එතන පොඩ්ඩක් සිලිකොන් එක normally දානවා මේ හරියේ ගැප්ස් එක කව කරන්න so ඒගොල්ලන්ගේ ටීම් එක රැට ඇවිල්ලා ගාන වෙලාවේ පොඩ්ඩක් එහාට මෙහාට ගෑවිලා තිබුණා හැබැයි දැන් ලස්සනට ක්ලීන් කරලා තියෙන්නේ so සමහර වෙලාවට ඩෙඩ්ලයින් එක ගොඩක් ක්‍රන්ච් එකේ තියෙන වෙලාවේ එහාට මෙහාට දේවල් එන්න පුළුවන් that's the beauty of this game so කොහමද ඉක්මනට ප්‍රශ්නයක් එනකොට කොහමද විසඳුමක් හොයන එක තමයි මේ ගේම් එකේ ඩියුටි එක ඒක නිකන් කම්ප්ලේන් කර හිටියොත් වැඩේ වෙන්නේ නැහැ ප්‍රශ්නයක් තිබ්බනම් ඉක්මනට ඒ අදාළ එක්කෙනා එක කතා කරලා ඉක්මනට විසඳුමක් ඒ වෙලේම කරන්න ඒක තමයි කියන්නේ sense of urgency එක තියෙන්න ඕනේ සමහර දවස්වල අපිටත් control එකක් නැති වෙනවා ඉතින් ඒ වෙලාවේ ඉක්මනට fix කරලා ඉස්සරහට දුවන්න තියෙන්නේ දැන් අපි යමු අපේ office එකට ගිහිල්ලා පොඩි තේපාරක් ගහලා යන්න ඕනේ කිරිබත් ගොඩට ඒ අතරතුරේ අපේ අනිත් businesses වල වැඩක් තියෙනවා ඒකත් කරලා ඉක්මනට day report එක බලලා මොන හරි discrepancies තියෙනවාද plan එකට අද වැඩ වෙලා නැත්ද ඒ වගේ මොන හරි තියෙනවා නම් හෙටට සහ goal එක තියෙන්නේ weekly targets ටික achieve කරන්න ඒ කියන්නේ weekly targets කොහොමද achieve කරන්න පුළුවන් daily target එක වැද්දුනොත් තමයි weekly එක වෙන්නේ so හැම වෙලේම අපි accountable විදියට වැඩ කරනවා අපේ team එකටත් ඒක තමයි කියන්නේ make sure the targets are achieved හැම වෙලාවෙම මම කියන දෙයක් තියෙන්නේ make a mess try all the possible ways and get the things done නැත්තම් වැඩක් වෙන්නේ නැහැ traffic එක නම් මාර පිස්සුවක් මේ වෙලාවේ දැන් 6:20යි driving after 6 in Marine Drive is a headache if you know you know sunset එකත් මාර view එකක් තියෙන මේ වෙලාවේ back to office site work is done now we are moving in to our office මේක තමයි අපේ office එක ඒම ඕන විදියට එන්න බෑ fingerprints දාලා තමයි එන්න පුළුවන් boys මොනවද වෙන්නේ කෙවල් වලට යන්නේ නැද්ද ගෙදරක් නැද්ද කෙවල් තියෙනවනේ සෑම් මට නිකන් පෙන්වන්න අපේ kitchen setup එක දැනට මේ surprise එකක් විදියට තමයි පෙන්වන්නේ කට්ටියට you on record by the way all your girlfriends will see no problem so මේක තමයි behind the scene අපි අපේ අලුත් project එකේ sketch එක මේක මොනවද කියන්නේ මේක render this is SketchUp model එක අපිට පෙන්වන්න අපේ front facade එක කොහමද seating එක එන්නේ මේක තමයි kitchen area එක and outdoor seating අපි glass front එකක් තියන්න හදන්නේ and ඒවම ඇතුළට එනවා නම් අපේ plants මේ හරිය plants ගොඩක් තියෙනවා අපේ benchmark එක පෙන්නන්නකෝ මම යවපු benchmarks ටික අදයි මෙයා දඟ වෙනවනේ අද මෙයා there is a lots of files files ගොඩක් open වෙලා තියෙන නිසා තමයි මෙයා දඟ වෙන්නේ ගොඩක්ම yeah okay this is the frontage so මේ හරිය අපි plan කරලා තියෙනවා walk through එකට plants මොනවද මේ plants එකට කියන්නේ plant bed ටික දාලා තියෙනවා අමතරව මෙතන අර ලොකු plant vase and pots දාලා තියෙනවා අර branch එකක් එක්කනේ right හරි මෙතන seating එක ලස්සන sunset එකක් බලන්න පුළුවන් විදියට අපි plan කරලා තියෙන්නේ plus මේ පැත්තට ආව නම් ලොකු seating area එකක් ඇවිල්ලා full chill කරන්න පුළුවන් කට්ටියට and මේ යමු මෙතන කීයක්ද seating එක 120 people yeah first ground floor and first floor 120 people will be easily so 120 people can come and enjoy but the product is a surprise දැන්ම අපි කියන්නේ මොනවද product එක කියලා ඒක surprise එකක් it's all in house keeping things in a very close knit makes things very easy for us because or else you have to run around keep following up with people it doesn't make sense with a tiny window for us to breathe we can't expect to have everything outsourced and all that obviously we have to have control to have proper precision so we make sure that we exactly work according to the plan we mapped out because end of the day it's opportunity cost if you go above and beyond from the timeline you have set so yeah